අයිබෝවන් අපගේ පබ්ලික් සර්විස් නොලෙජ් හබ් YouTube නාලිකාව සමග එකතු වෙන ඔබව ආදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සීමිත තරඟ විභාගය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරඟ විභාගය, කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය, සංවර්ධන නිලධාරී කළමනාකරණ සේවා නිලධාරී වැනි රාජ්‍ය සේවයේ විවිධ කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණවලදී ඔබට නිතරම අවශ්‍ය වන විෂය කොටසක් පිළිබඳවයි අපි අද අවධානය යොමු කරන්නේ. රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන්ගේ නිවාඩු පිළිබඳව ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. අපි අද දවසේ නිවාඩු පිළිබඳ පළමු වීඩියෝව මෙලෙස ඔබ වෙත රැගෙන එනවා. අපගේ YouTube නාලිකාව subscribe කිරීමෙන් මෙවැනි වැදගත් තොරතුරු පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් වීමට ඔබට අවකාශය ලැබේවි. නිවාඩු සම්බන්ධ සාමාන්‍ය විධිවිධාන. නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයකි. නිවාඩු අනුමත කරනු ලබන්නේ සේවයේ හදිසි අවශ්‍යතාවයන්ට යටත්වය. අනුමත කර ඇති නිවාඩු කාලය අඩු කිරීමට හෝ අවලංගු කිරීමට නිවාඩු අනුමත කරන බලධාරියාට ඕනෑම විටක හැකිය. මෙරට ගත කරන නිවාඩු පොදු 125A ආකෘතිය මගින් නිවාඩුවට දින 7කට පෙර නියමිත බලධරයා වෙත ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුය. විදේශ නිවාඩු පොදු 126 ආකෘතිය මගින් මාස 3කට පෙර අනුමැතියට ඉදිරිපත් කළ යුතුය. නිවාඩු පිළිබඳ සඳහන් කරනු ලබන රෙජිස්ටරය පොදු 190 ආකෘතියෙන් පවත්වා ගත යුතුය. මෙරට ගත කරන අනියම් හා විවේක නිවාඩු ගණනය කිරීමේදී අදාළ කාල සීමාව තුළ ඇති සෙනසුරාදා ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දින අතහැර ගණනය කළ යුතුය. මෙරටින් බැහැරව ගත කරන විවේක නිවාඩු තුළට වැටෙන සෙනසුරාදා ඉරිදා හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනද නිවාඩුසේ සලකා නිලධාරියාගේ නිවාඩු වලින් අඩු කළ යුතුය. අඩවැටුප් වැටුප් රහිත නිවාඩු ගණනය කිරීමේදී එම නිවාඩු කාල තුළට වැටෙන සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දිනද අඩවැටුප් වැටුප් රහිත නිවාඩුසේ සැලකිය යුතුය. සතියට දින 5 මාරක් සේවය කළ යුතුයයි නියම කර ඇති රජයේ නිලධරයන් සෙනසුරාදා දිනයක නිවාඩු ලබා ගතහොත් එදින සඳහා අඩු කළ යුත්තේ ඔහුට හිමි වාර්ෂික නිවාඩු වලින් දින භාගයක් පමණි. නිලධාරියෙකු ස්ථාන මාරු කළ විට නිවාඩු විස්තර වාර්තාව නව ආයතන ප්‍රධානියා වෙත දෙසතියක් ඇතුළත යොමු කළ යුතුය. නිලධරයා තම පළමු පත්වීමේ සිට එක් වසර තුළ ලබාගෙන ඇති මුළු විවේක අසනීප නිවාඩු ප්‍රමාණය, අඩවැටුප් නිවාඩු ප්‍රමාණය, වැටුප් රහිත නිවාඩු ප්‍රමාණය, අදාළ වර්ෂයේ ලබාගෙන ඇති අනියම් නිවාඩු ප්‍රමාණය එහි සඳහන් කළ යුතුය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2013 ඉතා හදිසි අවස්ථාවකදී නිලධාරියෙකුට සේවයට වාර්තා කිරීමට නොහැකි වූ විට නිලධාරියා විසින් ඒ බව තම ආයතන ප්‍රධානියා වෙත එදිනට නියමිත රාජකාරී ආරම්භීමට අදාළ වේලාවේ සිට පැය 24ක් ඇතුළත ටෙලිමේල් පණිවිඩයක්, කෙටි පණිවිඩයක්, විද්‍යුත් තැපෑල,
යන කුමන හෝ ආකාරයකින් දැනුම් දිය යුතුය. සේවයට වාර්තා කළ වහාම විධිමත් පරිදි පොදු 125 ආකෘතියෙන් නිවාඩු අනුමත කරගත යුතුය. අනියම් නිවාඩු නිලධරයෙකුට මෙරටදී ගත කිරීම සඳහා වසරකට හිමි අනියම් නිවාඩු දින ගණන දින 21කි. ආයතන සංග්‍රහයේ 12 පරිච්ඡේදයේ 5 වන වගන්තිය අනුව නිලධරයෙකුට එක්වරකට උපරිම වශයෙන් ලබා ගත හැකි අනියම් නිවාඩු දින ගණන දින 6කි. අනියම් නිවාඩු දෙනු ලබන්නේ හුදෙක් අනියම් කාරණා හේතුවෙන් කෙටි කාල පරිච්ඡේද තුල සේවයට පැමිණීමට නොහැකි අවස්ථාවලදීය. මෙම නිවාඩු අනුමත කිරීමෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට බාධාවක් නොවන බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා සෑහීමට පත්විය යුතුය. නවක රාජ්‍ය නිලධාරියෙක් අනියම් නිවාඩු වලට හිමිකම් ලබා ගැනීම සඳහා අවම සේවා කාලයක් සේවය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. නොවැළැක්විය හැකි අවස්ථාවකදී හැර අනියම් නිවාඩු විවේක හෝ අඩවැටුප් නිවාඩු කාලයකට කලින් හෝ පසුව ලබා නොදිය යුතුය. විවේක නිවාඩු නිලධරයෙකුට වර්ෂයකට හිමි උපරිම විවේක නිවාඩු සංඛ්‍යාව දින 24කි. සතියේ දින 7ක් සේවය කිරීමට නියම වී ඇති නිලධාරීන් හට වසරකට විවේක නිවාඩු දින 28ක් හිමි වේ. සතියේ දින 7ක් වැඩ කිරීමට නියම වී ඇති නිලධරයන් සඳහා උදාහරණ වෛද්‍ය නිලධාරීන්, හෙදියන්, පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්. නිලධරයෙකුට අවුරුදු 2ක සමුච්චිත නිවාඩු එනම් නිවාඩු ලබා ගන්නා වසරේ විවේක නිවාඩුත් ඊට පෙර වසරේ ඉතිරි විවේක නිවාඩුත් ලබා ගත හැකිය. ඒ අනුව වර්ෂයක් තුළ නිලධරයෙකුට උපරිම දින 48ක විවේක නිවාඩු ලබා ගැනීමට හිමිකම ඇත. නිවාඩුව මෙරටින් පිටත ගත කරන මාණ්ඩලික නිලධාරියෙකු හට නිවාඩු ලබා ගන්නා වසරේ ඊට පෙර වසර දෙකේ යන වසර 3ක සමුච්චිත නිවාඩු උපරිම දින 72ක් ලබා ගැනීමට හිමිකම ඇත. විවේක නිවාඩු සඳහා හිමිකම් ලබා ගැනීමට යම් නිලධාරියෙකු යම්කිසි වසරක යටත් පිරිසෙන් මාස 3ක කාලයක් සේවය කර තිබිය යුතුය. නමුත් මාස 3 සම්පූර්ණ කිරීමට පෙර නිවාඩු දීම අවශ්‍ය යැයි නිවාඩු අනුමත කරන බලධරයා අදහස් කරන විට සේවය කර ඇති එක් මාසය වෙනුවෙන් වාර්ෂික නිවාඩුවෙන් 3/1 බැගින් අනුපාතික නිවාඩු ලබා දිය හැකිය. නවක රාජ්‍ය නිලධාරියෙක් සම්පූර්ණ වැටුප් මත දින 24ක විවේක නිවාඩු වලට හිමිකම් ලබා ගැනීම සඳහා
මාස 9ක කාලයක් සේවය කළ යුතුය. එහෙත් නිලධරයා අසනීපයෙන් පෙළෙන බවට වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති අවස්ථාවක හෝ වෙනත් බරපතල හදිසි අවස්ථාවක නිලධරයා සේවය කර ඇති සෑම මාසයක් වෙනුවෙන්ම වාර්ෂික විවේක නිවාඩු වලින් 9න් එක බැගින් අනුපාතික විවේක නිවාඩු ලබා දිය හැකිය. නවක නිලධාරියෙකු පත්වීම් දින සිට වසර 2ක් සම්පූර්ණ කළ පසු වසර 2 සම්පූර්ණ වන ලිත් වර්ෂයේ ඉතිරි කාලය සඳහා ඔහු එතෙක් සේවය කළ එක් මාසයේ වෙනුවෙන් වාර්ෂික විවේක නිවාඩුවෙන් 12න් එක බැගින් ගණන් බැලූ අනුපාතික විවේක නිවාඩු ලබා දිය හැකිය. ඊළඟ වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට එම නිලධරයාගේ විවේක නිවාඩු ප්‍රමාණය ගණනය කළ යුත්තේ ලිත් වර්ෂයේ පදනම් කරගෙනය. දවසකින් කොටසක් සඳහා නිවාඩු. කෙටි නිවාඩු, දින භාගයක නිවාඩු. කෙටි නිවාඩු. අනුමත කළ යුතු කෙටිම නිවාඩු කාලය කෙටි නිවාඩුයි. වරකට පැය 1කමාරක කාලයක් නොඉක්මවන පරිදි මාසකට දෙවරක් යන සීමාව තුළ නිලධරයෙකු හට කෙටි නිවාඩු හිමි වේ. දින භාගයක නිවාඩු. පෙරවරු 8:30 සිට පස්වරු 4 කාල දක්වා වැඩ කළ යුතු නිලධරයෙකු දින භාගයක නිවාඩු ලබා ගැනීම සඳහා දිවා භෝජන විවේකය හැර එනම් දහවල් 12ත් එකත් අතර පැය භාගයක්, උදේ වරුවේ පමණක් හෝ හවස් වරුවේ පමණක් හෝ දෙවරුවේම හෝ දිනකට පැය 3කමාරක්වත් අඛණ්ඩව සේවය කළ යුතුය. නිලධරයා පැය 3කමාරකට අඩුවෙන් සේවය කර ඇතනම් එය දිනක නිවාඩුවක් ලෙස සැලකිය යුතුය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 392 රාජ්‍ය නිලධරයන්ගේ කාර්යාල වේලාවන් සහ නිවාඩු. කාර්යාලයට ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අදාළ කරගත යුතු නියමයන්. පෙරවරු 8:30ත් පෙරවරු 9ත් අතර ඕනෑම වේලාවක කාර්යාලයට පැමිණෙන නිලධාරියෙකුට එසේ ප්‍රමාද වන කාලය පස්වරු 4 කාලයෙන් පසුව වැඩ කර ආවරණය කිරීමට ඉඩ දෙනු ලැබේ. පස්වරු 4:45 වන තෙක් පමණි. පෙරවරු 8ත් පෙරවරු 8යි කාලත් අතර කාර්යාලයට පැමිණෙන කනිෂ්ඨ සේවකයින් හට එසේ ප්‍රමාද වූ කාලය පස්වරු 4:45න් පසුව ආවරණය කිරීමට ඉඩ දෙනු ලැබේ. පස්වරු 5 වන තෙක්. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 1/2016 රාජ්‍ය නිලධරයන්ගේ කාර්යාල වේලාවන් සහ නිවාඩු. ප්‍රමාද වීම ආවරණය කළ නොහැකි අවස්ථා මාසිකව ගණනය කළ යුතුය. ඒ අනුව එක් නිලධරයා එක් මාසයක් තුල ආවරණය නොකරන ප්‍රමාද වීම අවස්ථා දෙකක් තෙක් නිලධරයාගේ නිවාඩු වලින්
අඩු කරනු නොලැබේ. අවස්ථා දෙකකට වැඩිවන ආවරණය නොකරන සෑම ප්‍රමාද වීම අවස්ථාවක් වෙනුවෙන්ම නිලධරයාගේ නිවාඩු වලින් දින භාගයේ බැගින් අඩු කළ යුතුය. අසනීප නිවාඩු. නිලධරයෙකු රෝගී වීම නිසා දින දෙකකට වැඩි කාලයක් සේවයට වාර්තා කළ නොහැකි විට ළඟම සිටින වෛද්‍ය නිලධාරියා ලවා තමා පරීක්ෂා කරවාගෙන වෛද්‍ය 170 හෝ ආයුර්වේද 44 ආකෘතියෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළද නිවාඩු දින ගණන 6 හෝ ඊට අඩු නම් නිලධරයාගේ කැමැත්ත මත අනියම් නිවාඩු වලින් අඩු කිරීමට හැකියාව ඇත. අඩවැටුප් නිවාඩු. විවේක නිවාඩු අවසන් වූ පසු අසනීපයක් නිසා තවදුරටත් නිවාඩු අවශ්‍ය වේ නම් නිලධරයාගේ සේවා කාලයෙන් 6න් එකක අඩවැටුප් නිවාඩු ලබා ගත හැක. මෙම අඩවැටුප් නිවාඩුව වරකට මාස 12කට වැඩි නොවිය යුතුය. මාණ්ඩලික නිලධාරියෙකු හට ඔහුගේ සමුචිත නිවාඩු අවසන් වූ පසු සේවයේ හදිසි අවශ්‍යතාවයන්ට යටත්ව දිවයිනෙන් බැහැරව ගත කිරීම සඳහා අඩවැටුප් නිවාඩු ලබා දිය හැකියි. මාණ්ඩලික නිලධාරියෙකුගේ ඉල්ලීම මත ඔහුගේ මුළු අඩවැටුප් කාලයම හෝ ඉන් කොටසක් හෝ සම්පූර්ණ වැටුප් සහිතව ඉන් භාගයකට පරිවර්තනය කිරීමට නිවාඩු අනුමත කරන බලධාරියාට හැකිය. සේවා කාලය ලෙස ගණන් ගැනෙනුයේ අඩවැටුප් නිවාඩු කාල පරිච්ඡේදයෙන් අඩක් පමණි. අඩවැටුප් නිවාඩු කාල පරිච්ඡේදයකට පෙර මිස පසුව සම්පූර්ණ වැටුප් සහිත විවේක නිවාඩු ලබා දිය නොහැක. අඩවැටුප් නිවාඩු පිළිබඳ තොරතුරු පොදු 96 ආකෘතියෙන් මාසිකව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. වැටුප් රහිත නිවාඩු. ඉතා හදිසි පෞද්ගලික හේතුන් නිසා හෝ රජයේ වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය සහතිකයකින් සනාථ කෙරෙන සෞඛ්‍ය හේතු නිසා ලබා දිය හැකිය. රාජකාරී වැඩවලට අවහිරයක් නොවන ලෙස නිලධාරියෙකුට මෙරට ගත කිරීම සඳහා මාස 3කට නොවැඩි කාලයකට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට හැකිය. ඉතා විශේෂ අවස්ථාවලදී අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ නිලධාරියෙකු හට දිවයිනෙන් පිටත ගත කිරීමට වැටුප් රහිත නිවාඩු ලබා දිය හැකිය. ඉතිරිව ඇති සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු හා අඩවැටුප් නිවාඩු සියල්ල අවසන් වීමෙන් පසු වැටුප් රහිත නිවාඩු ලබා දිය යුතුය. වැටුප් රහිත නිවාඩු පිළිබඳ තොරතුරු පොදු 96 ආකෘතියෙන් මාසිකව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. කලත්‍රයා හෝ දරුවෙකුගේ අසනීපය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2013හි විධිවිධාන අදාළ වේ. රජයේ නිලධාරියෙකුගේ අවිවාහක දරුවෙකු හෝ කලත්‍රයා අසනීප වීම මත ලබාගත හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ රෝහලක
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය වේ. දේශීයව හෝ විදේශීයව ගත කිරීමට උපරිමය එක් අවුරුද්දක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය. මව හා පියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන විට රෝගී දරුවෙකු රැක බලා ගැනීම සඳහා මෙම නිවාඩුව ලබාගත හැක්කේ දෙදෙනාගෙන් එක් නිලධාරියෙකුට පමණි. අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ඔබට මෙවැනි වැදගත් තොරතුරු පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් වීමට අවකාශය ලැබේවි. නිවාඩු සම්බන්ධ දෙවන වීඩියෝව සමග නැවත ඔබ හමුවන තුරු ඔබට සුබ දවසක්.